Hi guys, welcome back to my YouTube channel. ඉතින් අදත් මම ඔයාලට අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු ඉක්මනට වීඩියෝ එකට. මම ඉතින් අද උදේම නැගිට්ටේ ක්ලාස් යන්න ඕනි නිසා එහෙනම් මොන හොදන් ඇවිල්ලා අපි ක්ලාස් යන්න ලෑස්ති වෙමු. දැන් ඉතින් මම ක්ලාස් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද හවස 6 විතර වෙනවා මම ගෙදර එනකොට. ඉතින් දැන් මම ක්ලාස් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔය අවුට්ෆිට් එක පෙන්වුවට මම අවුට්ෆිට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තමයි ඇඳගෙන ගියේ. දැන් ඉතින් මම ලෑස්ති වෙලා ඉවර වෙලා ගෙදරින් එළියට බහැලා ටුක් එකක් දාගෙන දැන් යන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් බස් එකටත් නැග්ගා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි මම උදේට කන වගේ එනර්ජි ඩ්‍රින්ක් එක. ඉතින් කොත්මලේ කිරි පැකට් ආගමක් කරගෙන ඉන්න මං වගේ තවත් අය ඉන්නවද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම හැමදාම ක්ලාස් එකට යනකොට අනිවාර්යෙන් විනාඩි 15ක් 20ක් විතර කලින් යනවා. ඉතින් මම පැය දෙකක් ගෙදරින් තියලානේ යන්නේ. ඉතින් එතකම් මම ක්ලාස් එකට රෙඩි වෙනවා. කලින් හෝම්වර්ක් කරලාද කියලා බලනවා. ඉතින් ඒ දේවල් ටික මම පොඩ්ඩක් ඉඳගෙන රිලැක්ස් එකේ චෙක් කරගන්නවා. තාමත් ඉතින් ක්ලාස් එකේ මං විතරයි. කට්ටිය තා චුට්ටකින් එනවා. ඉතින් මට ක්ලාස් එක ඇතුළේ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔහොම තිබුණට දැන් හවස 4:00 විතර ඇති. ඉතින් මම ගෙදර යනකොට 6 විතර වෙනවා. ඉතින් මට හිතුණා චුට්ටක් රිලැක්ස් එකේ ටවුන් එකේ ටිකක් ඇවිදලා කාලා බීලා යන්න. ඉතින් අපි එහෙනම් බලමුනේ මං කොහෙද යන්නේ කියලා. මං ඉතින් බඩගිනි නිසා ඔක්කොටම කලින් කේෆුඩ් එකට ආවා රාමෙන් එකක් හදාගන්න. ඉතින් මං ඔය දැල්ලෝ තියෙන රාමෙන් එක තමයි කන්නේ. මම ඒකත් එක්ක කිම්චි එකත් කනවා. කිම්චි එකයි ඕකයි මාරේ මාරට කනවා. මම අනිත් ජාති ෆ්ලේවර්ස් කාලා තියෙනවා. ඉතින් මට ගොඩක්ම රස කිම්චි එකයි ඔය දැල්ලෝ තියෙන එකයි තමයි.
ඉතින් මම දැන් ආවා රශ්මියකට අවිස්සාවෙලා තියෙන. ඉතින් මම පොඩි ඇඳුම් වගේක් එහෙම ෆිට ඔන් කරලා බැලුවා. ඉතින් බෑග් එකකුත් බලන්නත් එක්කම තමයි මම ආවේ. ඉතින් මට සෙට් වෙන බෑග් එකක් නම් තිබුණේ නැහැ. හැබැයි ලස්සන ටෝට් බෑග් වල ප්‍රින්ට්ස් ටිකක් නම් තිබ්බා. ඉතින් මම ඇඳුම් දෙක තුනක් ෆිට ඔන් කරලා බැලුවා. ඒවත් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. දැන් ඉතින් මම කාලා චුට්ටක් ඇවිදලා හැම බස් එකට නැග්ගා ගෙදර යන්න. ඉතින් දැන් ගිහිල්ලා ඉවර වෙලා නම් මට ඇත්තටම වීඩියෝ කරගන්න නම් බැරි වෙයි. ගොඩක් මහන්සි ක්ලාස් ඉවරලා යනකොට. මොකද උදේ 6ට විතර ගෙදරින් යනකොට ඉතින් මහන්සි තමයි. ඉතින් 4:00 විතර එනකොට බාගෙට වැරිලා තමයි ඉතින් ගෙදර එන්නේ. ඉතින් මම අද ලේසියට හදාගත්ත රෑට කන්න සොසේජස් දාලා සෑන්ඩ්විච් වගේ. ඉතින් ඒක තමයි අද මම රෑට කන්නේ. ඉතින් මං ගෙදර ආපු ගමන් කන්න කලින් වොෂ් එකක් දැම්මනේ. ඉතින් මම දැන් තමා නයිට් ස්කින් කෙයාර් රූටින් එක කරන්නේ. ඉතින් නයිට් ස්කින් කෙයාර් රූටින් එක කරලා මම නිදා ගන්න යනවා. ඉතින් එහෙනම් මම අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.